House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගුරුග්‍රහයා මැයි මාස 14 වන බුධ දින රාත්‍රී 10:36ට බුධ හිමි මිථුන රාශියට පැමිණ සතුරුව සිටී. ගුරුග්‍රහයා වසර ගමන කාලයක් මිථුන රාශිය රැඳී සිටී. ඒ අනුව කන්‍යා මීන ලග්නවලට කෙසේද බලමු. පළමුව කන්‍යා ලග්නයට බලාපල බලමු. ලග්නයේ ධාවන භාවය මිථුන රාශියට අයත් වෙයි. ධාවන භාවය තුල ගුරු සිටීම නිසා කන්‍යා ලග්න ඔබට මිල මුදල් හානි ඇති කරයි. වැරදි මාර්ගවලට උත්සාහ කරන කාලයකි. දියුණුවට ගන්නා අධික උත්සාහයන්ගේ ප්‍රතිඵල අඩු කරයි. උසස් අයගේ අප්‍රසාදයට ලැබෙන්නට පුළුවන් නිසා පරිස්සම් වන්න. කනගාටුවට කරුණ යෙදේ. සමහර විට අවුල් වලට මැදිහත් වන්නට සිදුවේ. ගෙදර දොර අවුල් මතු කරයි. ඔබ ඊටමත් පෙරසම්කාරී විය යුතුයි. රැකී රක්ෂා බලයෙන් උසස් වීමට හෝ අමුතුවෙන් රක්ෂාවක් සොයා ගැනීමට උත්සාහ කරන කාලයකි. නමුත් එහිදී ප්‍රතිඵලය ශූන්‍ය වේ. ප්‍රමාණයට වඩා ලොකු වැඩ කිරීමට යාම නිසා හෝ පරාජය නිසා ලෝකයාගේ නින්දාවකට ලක් වේ. මේ නිසා සෑම තැනකදීම හොඳට සිතා බලා කල්පනාවෙන් කටයුතු කරන්න. ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුයි. විභාගවලට පෙනී සිටින අයට එයින් ජයක් ලැබීම නම් තද ලෙස දිවා රාත්‍රී දෙකෙහිම උත්සාහ දැරිය යුතුය. උත්පත්තියේදී ගුරු බලවත්ව ඇති කන්‍යා ලග්න හිමියන්ට මේ කාලයේදී ඉගෙනීමට හොඳ වෙයි. උසස් අය සමග ආශ්‍රය පෙරසෙමින් කරගන්න. ඊළඟට බලමු මීන ලග්නයට කෙසේද කියා. මීන ලග්නයේ 4 වන භාවයට අයත් වන්නේ මිථුන රාශියට වෙයි. ඒ අනුව ගුරු 4 වන රාශිය තුල වසර කාලයක් රැඳී සිටීම නිසා ආදායම් අඩුවන බැවින් ණය තුල විය හැකිය. සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණ ඇති කරයි. තිබුණ ගෞරවය නැති කරයි. වියදම් අධික කරයි. ගෙදර පදිංචි පිළිබඳ කරදර ඇති කරයි. විවාහය සම්බන්ධතා සහ ආදර සම්බන්ධතා වලට අසුබ කාලයකි. විවාහයට සහකරුවන් හෝ සහකාරිය සොයාගත්තත් අන්තිමේදී එය රැවටීමකට හේතු විය හැකිය. මේ නිසා විවාහ ගිවිසුම් වලට අහිතකර වාහන ලාභ හෝ වාහන ගමන් අධික වෙයි. දේපල පිළිබඳ පැටලිලි මතු කරයි. සමහර විට නඩුහබ පවා ඇති කරන්න පුළුවන්. ගමන් බිමන් වලින් කරදර සහ අනතුරුද ඇති කරයි. මං මුලාවන කාලයක් බැවින් හොඳ සිහි නුවණින් කල්පනාවෙන් ප්‍රයෝජනයෙන් කටයුතු කළ යුතුයි. ඔබට අයත් යම් ද්‍රව්‍ය වර්ග විනාශ වන්නට පුළුවන්. ඔබ සිටි තැනට පැමිණි කෙනෙක් නිසා කරදරයකට මුහුණ පාන්නට සිදුවේ. විකුණු ලබන සහ මිලයට ගන්නා ලද දෙයකින් ලාභ ලැබෙයි. ඉඩම් දේපල පිළිබඳ නම් විශේෂ ලාභ ලැබෙයි. නඩු හබ වලින් ජය අත්වෙයි. කන්‍යා සහ මීන ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.